ඊයේ රාත්‍රියේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවරදී 2026 පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩාවලේ පිරිමි හෙල්ල විසිකිරීමේ සවයේ රම් පදක්කම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ක්‍රීඩකයාට හැකියාව ලැබුණා. මේ රම් පදක්කම ඇත්ත වශයෙන්ම විශේෂ එකක්. ඉතින් මේ රම් පදක්කම අපිට රටක් වශයෙන් වැදගත් වන්නේ ඇයි? මේ රම් පදක්කම ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩාවල ඉතිහාසයේම ලබාගත් 5 වන රම් පදක්කමයි. ඒ වගේම 2006න් පසුව පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩාවලකදී ශ්‍රී ලංකාව ලබාගත් පළමු රම් පදක්කම වන්නේද මෙයයි. ඒ කියන්නේ වසර 20කට පසුව රම් පදක්කම් ඉඩෝරය ඊයේ දිනේදී රුමේෂ් තරංග විසින් නිමා කරනු ලැබුවා. 1938 වසරෙන් පසුව ක්‍රීඩාවලවල් 3ක් හැර අන් සියලුම පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩාවල සඳහා ශ්‍රී ලංකාව සහභාගීත්වය ලබා දී තිබෙනවා. රුමේෂ් තරංගගේ නවතම රම් පදක්කමත් සමග මේ වන විට ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩාවලදී සමස්ත පදක්කම් 26ක් දිනාගෙන තිබෙනවා. මේ රම් පදක්කම් පහ ගැන කතා කරනු ලැබුවහොත් ශ්‍රී ලංකාව පළමු රම් පදක්කම ජයග්‍රහණය කරනු ලබන්නේ 1938 වසරේ සිඩ්නිහිදී. ඒ බොක්සිං ක්‍රීඩා ඉසව්වෙන් බානි හෙන්රිකස් විසින්. දෙවැනි රම් පදක්කම 1950 ඔක්ලන්හිදී ඩන්කන් වයිට් විසින් යාර 440 කඩළු පැනදීමේ ඉසව්ව සඳහා ජයග්‍රහණය කරනු ලැබුවා. 1994 වසරේදී පුෂ්පමාලි රාමනායක සහ මාලිනී වික්‍රමසිංහ වෙඩි තැබීමේ ඉසව්විනොත් 2006 වසරේ මෙල්බන් නුවරදී චින්තන විධානගේ පරයිසිලීමේ ක්‍රීඩා ඉසව්විනොත් රම් පදක්කම් ජයග්‍රහණය කරනු ලැබුවා. ඒ අනුව රුමේෂ් ජයග්‍රහණය කරනු ලැබූ රම් පදක්කම පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩාවල ඉතිහාසයේදී ශ්‍රී ලංකාව ලබාගත් 5 වන රම් පදක්කම වෙනවා. තවත් විශේෂත්වයක් වන්නේ මේ රම් පදක්කම පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩාවල ඉතිහාසයේදී මල්ල ක්‍රීඩාවෙන් ලබාගත් දෙවන රම් පදක්කම වීම නිසායි. 1950 දී ඩන්කන් වයිට් මල්ල ක්‍රීඩාවෙන් ලබා දුන් පළමු රම් පදක්කමෙන් අනතුරුව වසර 76කින් පසුවයි මල්ල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩාවලදී රම් පදක්කමත් ජයග්‍රහණය කරනු ලබන්නේ. හෙල්ල විසිකිරීමේ අවසාන මහා තරගයේදී රුමේෂ් ඔලිම්පික් ශූරයින් තිදෙනෙකු පරාජයට පත් කිරීම විශේෂත්වයක්. ඒ 2024 ඔලිම්පික් ශූර පාකිස්තානයේ අර්ෂාද් නදීම්, 2020 ඔලිම්පික් ශූර ඉන්දියාවේ නීරජ් චෝප්‍රා සහ 2012 ඔලිම්පික් ශූර ට්‍රිනිඩඩ් සහ ටොබැගෝ රාජ්‍යයේ කෙෂෝන් වෝල්කොට් යන ක්‍රීඩකයන් තිදෙනා. ඒ වගේම හිටපු ලෝක ශූරයෙකු වන ග්‍රැනඩාවේ ඇන්ඩර්සන් පීටර්ස්ද ඊයේ දිනේදී රුමේෂ් අතින් පරාජයට පත් වූවා. ඒ වගේම මේ ලබාගත් ජයග්‍රහණය තවත් විශේෂ වන්නේ රුමේෂ්ට මේ ජයග්‍රහණයත් සමග හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ස්ථානයට පැමිණීමට එය හේතු වන නිසායි.